ආ බාවද බඩගිනි මොනවාර කාලේ උනේ? මම නම් කෑවා. ඔබට බඩගිනි නම් මෙතන ඉඳන් ඔබටත් කන්න පුළුවන්. ඔබ මොනවද කෑවේ? මම කෑවා කාලේ කෑවා. මොකද බන් දැන් කරන්නේ? වැලේ වැල් නැතු ඉන්නේ. වැලේ කොහොමත් වැල් නෑනේ බං. වැලේ තියෙන්නේ කොළ. එහෙම නැත්තම් මල්. නැත්තම් ගෙඩිනේ බං. මේ ප්‍රගිය. හැමදේම වීරුවට ගන්න එපා බං. මොකක් හරි සල්ලි ටිකක් හොයාගන්න විදියක් බලහන්කෝ. මොකක් හරි දිනු වෙන විදියක්. අලුත් කලාවක් සොයාගත්ත මං දියුණු වෙන්න ඕනෑ නම් අලුත් කලාවක් සොයාගත්ත මං දියුණු වෙන්න ඕනෑ නම් නිකන් ඉන්න එපා කොහොම හරි ගහපල්ලා බං පෙස්සන් මෙච්චර වැලේ වැල් නැතුව ඉන්නෝ මට රස්සාවල් හොයන්න කියලා උඹ පරස්තාවල් බලනවා. මේ බලහන්කෝ ප්‍රගිය. විවාහ සම්මුඛ පරීක්ෂණේ. වයස අවුරුදු 26ක් වන රූමත් තනි පුජ්‍යල ව්‍යාපාරයක් හිමි මාගේ එකම මිනිපිරියට සහකරුවෙකු සොයා ගැනීමට පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයයි. උස අඩි 5යි අඟල් 6ට නොඅඩු, පපුව අඟල් 40ට නොඅඩු. යහපත් උසස් පෙළ සමත් තරුණයන්ට අයදුම් කළ හැක. රැකියාවක් අවශ්‍ය නොවේ. පරීක්ෂණයේ සමත් වන්නා දෙන රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරමින් පවතී නම් ඉන් ඉවත් වීමට සිදුවේ. වැඩි විස්තර සඳහා අමතන්න. ගමුද බලන්න මේක කෝල්ලයක්. හෙලෝ. ඔකනේ කියන්නේ අවදාක් ගොඩේමක් නෑ. හැම දෙයකම කලබලේ මුගේ. වෙන්න කිව්වා කෙල්ලගේ සීයමයි කතා කරේ. සර්ටිෆිකේට් ඔක්කොම අරගෙන හෙට උදේ 9ට එන්න කිව්වා. මම නම් කියන්නේ ඔක එන්නේ වීලු අබ්බා. ඉස්සර රජ කාලේ බං ඔය ඉන්ටර්වයුව තියලා තමයි කුමාරිකාවන්ට කුමාරයෝ සෙට් කරලා තියෙන්නේ. ඒකට කියන්නේ බස් මේ සුවංවරය කිය. අපි හෙට යන්කෝ. ඕක විහිළුවක් වුණොත් අපිට වෙච්ච දේවල් මොනවද කියලා හිතලා අපි හිත හදාගමු. වැරදිලාවත් වැඩේ ඇත්ත වෙලා. මං ඉන්ටර්වයුව එක පාස් වුණොත් ජීවිතේම ගොඩනේ ප්‍රගියා. පොඩ්ඩක් කිරපන්. දැන් බොයි කෙල්ලව තාම දැක්කෙත් නෑනේ. කෙල්ල කැත වුණොත් කියලා නෙබ කියන්නේ. පළවෙනි කාරණාව තමයි මේක ලස්සන බල ඉන්න වෙලාවක් නෙවෙයි. දෙවෙනි කාරණාව තමයි මම ලස්සන ගැන තැකීමක් කරනවා නම් ඔබ වගේ යාළුවෙක් මං ආශ්‍රය කරන්නෙත් නෑනේ. ගෙදර කවුද? කවුද ජනා? ජනා මම. එතකොට තමුන්? මම ප්‍රගී. නෑ මං ඇහුවේ තමුන් ආවේ මොකටද කියලා. ඒක තමයි. මොකටද බං මං ආවේ? මෙයා මගේ යාළුවෙක්. එහෙනම් තමුන් ඔතන ඉන්න. තමුන් එන්න මාත් එක්ක. सर्टिफिकेट पस्से බලමු. මේ ඉන්නේ මගේ විනිබිරි එලිෂා.
වෙනසම තියෙන්නේ හරියටම දෙකයි දෙකෙන් එකක් අපි ගොඩ දාගන්න ඕනෑමයි ඉපදෙන කොට අරන් ආවේ පව්වලින් පිකයි යන දවසට අරන් යන්නේ කරපු පව්ලිකයි සල්ලි කොලේ හොයපු විදිය ගහලා නෑ තමයි හොයන විදිය හොයාගන්න ලේසි නෑ තමයි මේ මොකද මම මෙච්චර හොඳ හෝටල් එකකට ආවේ උඹට පිස්සුද? දැන් ඔබ හොඳ හෝටලකින් කාලානේ ආවේ. ඒකින්ද ඔබට තව හොඳ හෝටලයක් පෙන්වන්න එක්කන් ආවේ. හිතෙනවා බා. පොරක වයසට නෙවෙයි පාරවල්. දීපල ගැන හිත ඇඟ ගල් කරගෙන හිටියා. එකක් වැදුනා ප්‍රගියා කෙලින්ම නාස් පොල්ලට. හරියටම ටියුබ් ලයිට් එකක් ගියා. මන්නම් කියන අපරාධ බඹ කලින් දුක් විඳින්නේ මිනිස්සු බැන්දට පස්සේනේ බං දුක් විඳින්නේ. දැන් මොකද බං කරන්නේ? වෙන මොනවා කරන්නද බං? මෙතනින් මොන හරි බීලා. අර වැඩි වෙදා ඉන්නේ ඌගාවට ගිහිල්ලා උඹේ ඇඟේ අමාරුව යන්න තැලුම් තෙල් ටිකකුත් අරගෙන ගෙදර යම් බං වෙන මොනවා කරන්නද? මට ඒ වැඩේ අතාරින්න හිතෙන්නේ නැහැ ප්‍රගියා. එක පැත්තකින් ඉටු රූපයක් වගේ කෙල්ලේ. අනිත් පැත්තෙන් බිස්නස් එකයි පට්ට ලොකු දීපලකුයි. හැම දෙයක්ම ගොඩ දාගත්ත ප්‍රගියා. ඌ මං කරන හැම එකටම ඒ කොලේ හරි දාගත්තා. උසට බං හරි දෙකක් දාගත්තා. මගේ ඒ ලෙවල් නැති එක විතරයි කේස් එක. පරාද. හැබැයි පොර කිව්වා මේ මාස 6ක් මේ ඉන්ටර්විව් එක කරලා ඩිසිෂන් එක ගන්න මාස 6කට පස්සේ කියලා. පොරට මාව සෙට් වුණා බා. පොර කිව්වා මාස 6න් ඒ ලෙවල් කට දාගත්තොත් එන්න කියලා. ඉතින් කොහෙද මේ අපි ඒ ලෙවල් කරන වයසක්ද? මේ මාස 6කට කලින් හොඳ එකෙක් ඇවිල්ලා පප්පා කෙල්ලෝ බන්දලා දුන්නොත් බං පප්පා සුද්දෙක් වගේ පොරක් බං. ඒ වගේ මිනිස්සුන්ගේ වචන ෂුවර්. මේ අපිට බැරිද බං කෙල්ල ඉස්සරහට ගිහිල්ලා ඉහූ කරලා ටෝක් කරලා කෙල්ලෝ යාළු කරගන්න. කෙල්ල කැමති නම් පප්පට බම්බු ගහගන්න කියපන් බං. කෙල්ල ඉස්සරහට ගිහලා ඉහූ කිව්වහම කෙල්ල මාත් එක්ක යාළු වෙන්න මම සංජන් සාමනායක. මේ බේ වෙලා හොඳයි ඈ. අර ඉන්නේ ගයන් සෝරු එයාගේ ටීම් එකයි. රංජන රාමනායකත් ඒ ලෙවල් ගොඩ දාගත්තේ ඔතනින් බං. මාසෙන් එලව ගන්නද? වයස ප්‍රශ්නයක් නෑ. ලංකාවේ කොයි හිටියත් ලෝකෙ කොයි හිටියත් මූලික දැනීම තිබ්බන්නට එලව ගන්න පුළුවන් ඔන්ලයින් ක්ලාස්. ඔව් ජොබ් එකක් කරද්දී උනත් කරන්න පුළුවන් නේ. මොකද මේ රැටනේ ක්ලාස් නේ. අනික විභාග ඉවර වෙනකල්ම රෙකෝඩින්ග්ස් ටික හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ටියුට් ටික ගෙදරට මෙනවා. අමුතු බරපතල භයානක විෂයන් ඕනේ. සිංහල මීඩියා පොලිටිකල් BC විෂයන් හතරෙන් තුනක් තෝරගන්න. ඉස්කෝලේ යන ළමෙක්ට උනත් කරන්න පුළුවන්. මොකද සමහර වෙලාවට පළවෙනි අවුරුද්දේ වැඩ කරන්නේ නැහනේ. එතකොට දෙවෙනි අවුරුද්දේ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරගන්න පුළුවන්. කවුරුත් දැනගන්නේ නෑ. වීඩියෝ ඔන් කරගෙන පන්තින් කියලා අනිවාර්ය නෑනේ. ඕෆ් කරන් පන්තින් නෝ විභාගෙකින් කොට දා ගන්නවා. ඉතින් පේපර්ස් ලියන්න පුරුදු කරනවනේ. රිවිෂන් කියනවා, පේපර් ක්ලාස් තියෙනවා. වැඩේ කොට දාලා දෙනවා ශාන් කියන්න. තියරි වගේම පේපර් ක්ලාස් උත් තියෙනවා. ආර්ට් කැමති නැත්නම් කොමර්ස් කරන්න. account econ BS. තමයි දාස් ගණක් එනවා. ඔයගොල්ලෝ දෙන්න. සිය පප්පේ. ඔන්න මම මාස 6න් එලෙවල් කොට දාගත්තා. මම සියා පප්පා නෙවෙයි මාත්‍යෝ. මම මේ ගෙදර වැඩකාරයා ප්‍රියාහාමි. ඈ යකෝ මේක මාර හතර බීරි කතාවක් නේ.
මහත්තයෝ මට දැන් මේ සේරම තනියෙන් කරගෙන යන්න අමාරුයි ප්‍රියාහාමි. එහෙමයි නෝනා. මං කසාද බඳින්න තීරණය කළා. ඒක ගැන ඇඩ්වර්ටයිස්මන්ට් එකකුත් පත්තරේ දැම්මා. ප්‍රියාහාමිට කරන්න තියෙන්නේ එන අය ඉන්ටර්විව් කරන එකයි මගේ සීයා පප්පා විදිහට රඟපාන එකයි. හරි. සීයා පප්පා විදිහට රඟපාන එකයි එන අයව ඉන්ටර්විව් කරන විදිහයි මං කියලා දෙන්නම්. මහත්තයෝ ජීවිතේ හැම දෙයක්ම වෙන්නේ හොඳට. සමහර දේවල් ජීවිතේට පරක්කු වෙන්නේ ඒත් හොඳට. දැන් මාස 3කට කලින් අපේ නෝන කසාද බැන්දා. දුක් වෙන්න එපා මහත්තයෝ. සතුටු වෙන්න. දැන් මහත්තයාට ඒ ලෙවලුත් තියෙනවා. ඒ දිව්වේ ඉන්ටර්විව් එක පාස් වෙච්ච මහත්තයා අපේ නෝනාගේ ස්වාමි පුරුෂයා. කොහෙද දුවන්නේ? කියාස් කළාද උයලද කිසිම වැඩක් කළා නැහැ. ෂික්. නෝක මේ පැත්තට ආයේ. ප්‍රියාහාමි. කවුද මේ දෙන්න? මේ නෝනා මේ රූකඩ සංදර්ශනයකට ආධාර එකතු කරන්න ඇවිල්ලා.